ඉතින් Daredevil Born Again Season 2 ending එක ගැන ඔයාලා සමග ඩිස්කස් කිරීමටයි මම ඇවිල්ලා දෙන මේ වීඩියෝ එකෙන් ending එකත් එක්ක මෙයාලා Spider-Man brand new day movie එක කනෙක්ට් කරන්නද උත්සාහ කරන්න වාගේ ෆීල් එකක් මට පෞද්ගලිකව ඇති වුණා. ඔයාලා සමහරකට ඇති වෙන්න ඇති. වාගේම මේ ෂෝ එක තුල ගුප්ත සිදුවීම් කීපයක්ම මෙයාලා ප්ලේස් කරලා තියෙනවා. අමුතු සිදුවීම් කියලා කියමට පුළුවන්. ඒතකොට අමුතු සිදුවීම් සහ ending එක ගැන මම ඔයාලා සමග ඩිස්කස් කරනවා මේ වීඩියෝ එකෙන්. තාමත් ඔයාලා ෂෝ එක බැලුවේ නැතිනම් සීසන් 2 බැලුවේ නැතිනම් මේ වීඩියෝ එක බලන්න එපා. ස්පොයිලර් ඇලර්ට් එකක් මම ඉදිරිපත් කරනවා. වාගේම දැන්නට මත් ඔයාලා ෂෝ එක බැලුවා නම් සීසන් 2 බැලුවා නම් ඔයාලගේ මතයන් අදහස් කමෙන්ට්ස් වලින් කියාගෙන යාමට පුළුවන්. ඉතින් ප්‍රථමයෙන් අපි පටන් ගමු මම දැකපු ගුප්ත සිදුවීමක් සමග. හෝ අමුතු සිදුවීමක් සමග. ඒ සිදුවීම පටන් ගන්නේ වෙනස ෆිස් කියන මේ තනත්තියගේ මරණයත් සමගයි. මෙයාගේ මරණය ඉතාමත් ගුප්තයි කියන එකයි මගේ පෞද්ගලික මතය. දැන් මෙයා ජීවිතක්ෂරපත් වෙන්නේ බුල්සයි කියන චරිතය ඇක්සිඩන්ටලි අත්වැරදීමකින් වාගේ මෙයාව ඝාතනය කරන අවස්ථාවක් සමගයි. හැබැයි ඝාතනය වීමට දින කීපයකට පෙර රාත්‍රියක මෙයා සීනයක් දකිනවා. එතකොට සීනය මනදෙන ඩ්‍රීම් සීක්වන්ස් එක පටන් ගන්න මෙන්න මේ ආකාරයේ නිල් පාට රෝස මලක් සමගයි. නිල් පාට රෝස මලක් තියෙනවා මෙයාලගේ බෙඩ්රූම් එකේ. එතකොට එයා පැත්තෙන් අපිට විල්සන් ෆිස්ක් සහ වෙනස ෆිස්ක්ව දැක් ගැනීමට පුළුවන් වෙනවා එයාලගේ නිදි යානේ. එතකොට වෙනස ෆිස්ක් අවදි වෙනවා. එයාලගේ කුමක්කෝ ලිවිං රූම් එකක් වගේ ස්ථානයකට එයා වාර්තා කරනවා. ඒ අවස්ථාවේදී නිල් පාට රෝස මල ආකාරයේම නිල් පාට ආලෝකයක් අපිට දැක ගැනීමට පුළුවන් වෙනවා ජනලෙන් ඇතුළට එන්න. එතකොට ආලෝකය දිහා එළිය දිහා මෙයා ගුප්ත විදියට බලාගෙන ඉන්නකොට එක පාරම මෙයාව ටෙලිපෝට් වෙනවා එළියට. ටෙලිපෝට් වුණාට පසුව මීදුමක් තියෙන ස්ථානයක මෙයා හිටගෙන ඉන්නවා යම්කිසි ගාඩන් එකක් වගේ ස්ථානයක. වගේම මෙයාගේ අතේ තුවක්කුවක් අපිට දැක ගැනීමට පුළුවන් වෙනවා. එක පාරම මෙයාගේ අතේ තුවක්කුවත් එතනදී ප්ලේස් වෙලා තියෙනවා. කෙසේ වෙතත් ඊට පස්ව මෙයාලා වෙනත් ඇන්ගල් එකකින් මෙයා ඉන්න ස්ථානය පෙන්වනකොට අපිට ටනල් එකක් පැහැදිලිවම දැක් ගන්නට පුළුවන් වෙනවා. මේ ටනල් ඩීටේල් එක ඉතමත් වැදගත් ඩීටේල් එකක් කියන එක මගේ පෞද්ගලික මතය. ඊට පස්සේ මෙයා ක්‍රමානුකූලව ටනල් එක තුලට ගමන් කරගෙන එනකොට බේස්බෝල් එකක් එකපාරම පාවෙලා ඇවිල්ලා මැද්දෙන් නතර වෙනවා. බේස්බෝල් එකක් ආකාශයේ පාවෙලා ඇවිල්ලා හිස් අවකාශයේ නතර වෙනවා මැද්දෙන්. ඊට පස්ව මෙයා පෑනක් දිගු කරනවා ඉදිරියට. ඊට පස්සේ පෑන මෙයා තියනවා ටේබල් එකක් උඩින්. යම් කිසි කොන්ට්‍රැක්ට් එකක් සයින් කරා වාගේ ගිවිසුමකට අත්සන් කරා වගේ ෆීල් එකක් තමයි එතන ලබා දෙන්නේ. ඊට පස්ව මෙයා යම් කිසි තැනැත්තෙකුට කියනවා උඹ මාව හන්ට් කරන හේතුව මම හොඳ කර්ම දන්නවායි කියලා. එතකොටම මෙයාලා අපිට පෙන්වනවා තුවක්කුවක් අමෝරාගෙන ඉන්න යම් කිසි සෙසු කැරක්ටර් එකක්. එතකොට මෙයාලා බ්ලර් කරලා තියෙන්නේ මම හිතන ආකාරයට බුල්සයි කියන චරිතයයි. එතකොට බුල්සයිගේ ඒ බ්ලර්ඩ් ලුක් එකෙන් පසුව මෙයාලා පෙන්වන වෙනස ෆිස්ක් අවදි වෙන ආකාරයකගේ සීනේ මේ අවස්ථාවේදී නිල් පාට රෝස මල රතු පාටට වෙනස් වෙලයි තියෙන්නේ. එතකොට දැන් මේ සීනෙන් දැකලා තියෙන්නේ බුල්සයි කියන තැනත්තා මෙයාව ඝාතනය කරන ඩීටේල් එකයි කියලා අපිට ගන්න පුළුවන්. මොකද කියනවා නම් මේ බේස්බෝල් එකනොත් මෙයාලා පෙන්වා දීලා තියෙන්නේ බුල්සයිගේ ඩීටේල් එකක් තමයි. බුල්සයි කියලා කියන්නේ බේස්බෝල් ප්ලේ කරපු චරිතයක් කොමික්ස් වල පවා තරුණ අවදියේදී. හැබැයි කොහමද දැන් මෙතනදී මෙයාලා පෙන්වන මෙන්න මේ ස්පෙસિෆික් ටනල් පැත්තට අපි අවධානය යොමු කරෝතේන. දැන් අපි අයන් හාට් කියන ෂෝ එකේ දුටුවා ටනල් එකකින් මතුවෙන අපේ සේටැනික් චරිතය වෙන මෙෆිස්ටෝ කියන කැරක්ටර් එක. රෙඩ් හුක් කියන චරිතය ප්‍රථම වරට මෙෆිස්ටෝ හමු වෙන්නේ ටනල් එකක් තුලයි. එතකොට මේ ටනල් එක තුලට එන වෙනස ෆිස්කී ගාවට ඇග්‍රීමන්ට් එකකට සයින් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඇග්‍රීමන්ට්ස් වලට සයින් කරන්නේ මෙෆිස්ටෝ සම්බන්ධ ස්ටෝරි ලයින්ස් වලයි. එතකොට මෙෆිස්ටෝ සමග මෙයා කුමක්කෝ ඩීල් එකකට ඇවිල්ලා තියෙනවාද? ඒ ඩීල් එක මෙයාලා කුඩා ඩීටේල් එකකින් අපිට පෙන්වා දීලා තියෙනවාද? වෙනස ෆිස්ගේ මරණය පසුපසින් සම්පූර්ණයෙන්ම මෙෆිස්ටෝද ඉන්නේ කියන ෆීල් එක මට මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. දැන් මේකට තවත් උදාහරණ කීපයක් අපි ගත්තොත් දැන් වෙනස ෆිස්කෝ අපිට ෂෝ එක මුළුල්ලේම වාගේ දැක් ගන්න පුළුවන් වෙන්නේ රතු පාට ඩ්‍රෙසස් ඇඳගෙන ඉන්න ආකාරයටයි. මෙයා මුළුමනින්ම ඇඳගෙන ඉන්නේ බෞද්ධ මාස්තාවලදී රතු පාට ෆ්‍රොක්ස් වාගේ දේවල් ඩ්‍රෙසස් වාගේ දේවල්. හැබැයි මෙයා ජීවිතක්ෂර පත් වෙන දින රාත්‍රියේ මෙයා පළඳාගෙන ඉන්නේ සුදු පාට ඩ්‍රෙස් එකක්. හැබැයි කොහොම හරි බුල්සයි කරන ඒ ඩැමේජ් එකත් සමග සම්පූර්ණ මේ සුදු පාට ඩ්‍රෙස් එක රතු වර්ණයට පරිවර්තනය වෙනවා. එයාගේ රුධිරය ඒ ඩ්‍රෙස් එක මතට වැදුනාට පසුව. එතකොට නැවත වතාවක් එයාගේ ඩ්‍රෙස් එක රතු බවට පරිවර්තනය වෙනවා. එතකොට රතු වර්ණය කියන්නේ මෙෆිස්ටෝගේ කලෙක සාමාන්‍යයෙන්
මාවල් කොමික්ස් වල. එතකොට මට හිතෙන්නේම මේ සීක්වන්ස් එක සමග මෙයාලා පෙන්වා දීලා තියෙන ඩීටේල්ස් වලට අනුව වෙනසා ෆිස්ක් සමහරක් විට ජීවිතක්ෂර පත් වෙලා නැහැ කියලායි. මේ ෆිස්ටෝ සමග කුමක්කෝ ඩීල් එකක් මෙයා ප්ලේස් කරලා සීසන් 3 වල නැවතත් මතු වෙයිද කියන ෆීල් එක මට ඇති වුණා. ඉතින් ඔයාලට ඒ ෆීල් එක ඇති වුණාද නැද්ද? කමෙන්ට්ස් වලින් කියාගෙන යෑමට පුළුවන්. ඉන් පසු මම දකින අනිත් ගුප්ත සිදුවීම තමා හෙද කියන චරිතය ක්‍රමානුකූලව මියුස් කියන විලන් බවට පරිවර්තනය වීමේ වැඩසටහන. දැන් ඔයාලට මතකද හෙද කියන සයිකියාට්‍රිස්ට් කැරක්ටර් එකේ මම නදිනම අපේ ඩෑඩෙවිල්ගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා ගැනීමට පුළුවන්. දැන් හෙද කියන තනත්තිය මිනිමරුවෙකු වෙන මියුස් කියන චරිතය සීසන් 1 වලදී සුව කරන්නයි උත්සාහ කරන්නේ. සයිකියාට්‍රිස්ට් කෙනෙකු වශයෙන් පේෂන් කෙනෙකු වෙන මියුස් සුව කරන්නයි උත්සාහ කරන්නේ. කොහොමද මියුස් මන්ද මානසික චරිතයක් එයා හෙදව ඝාතනය කරන්න යන්නේ ඒ අවස්ථාවේදී. එතකොට හෙදට වෙන choice එකක් නැතුව එයා තුවක්කුවක් අරගෙන වෙඩ තබා ඝාතනය කරනවා මියුස් කියන පුද්ගලයාව. එතකොට තමාගේ පේෂන්ට්ව තමා ගාවට උදව්පත ආපු කෙනෙකුව ඝාතනය කරා කියන වොරි එක මෙයාට තියෙනවා. ඒ වොරි එක ෂොක් එකක් බවට පරිවර්තනය වෙලා පසු කාලෙට මෙයා කන්වර්ට් වෙලා තියෙනවා මියුස් කෙනෙකු හැටියට. එතකොට සීසන් 3 වල මෙයාව අපිට ෆීමේල් මියුස් වර්ෂන් එකක් හැටියට මේ විදිහට දැක ගන්න පුළුවන් වෙනවා කියන එකත් ඔෆිෂියලි මෙයාලා මේ ෆොටෝස් සමග පෙන්වා දීලා තියෙනවා. වාගෙම එළියේ දැවන්ත වරුසාවක් අද හැලෙනවා. ඉතින් මම හිතනවා රෙකෝඩින් එකට ඒක බාධාවක් නොවේ කියලා. කෙසේ වෙතත් එතකොට සීසන් 3 වල අපිට 100%ක්ම ෆීමේල් මියුස් කෙනෙකුව දැක් ගන්න පුළුවන් වෙනවා හෙදගේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක හැටියට. ඒ වගේම දැන් අපි කොමික්ස් පැත්තට අවධානය යොමු කරොත් මේ අවස්ථාවේදී කොමික්ස් වල ඉන්නවා ෆීමේල් මියුස් වර්ෂන් එකක්. වගේම ෆීමේල් මියුස් වර්ෂන් එක ෆයිට් කරන්නේ ෆීමේල් ඩෙයාඩෙවිල් වර්ෂන් එකත් සමගයි. එතකොට ඊටමත් කෙටි ෂෝට් රන් එකක් කියලා ෆන් එකට වාගේ ඉදිරිපත් කරලා තිබුණා. එතකොට ෆන් එකට වාගේ ඉදිරිපත් කරපු එතර ෆේමස් නැති බෞතරකගේ ආශාවක් නැති ඒ ෆීමේල් මියුස් වර්ෂන් එක තමයි මෙයාලා සීසන් 3 වලට ඩ්‍රොප් කරන්න යන්නේ. දැන් මෙතනදී ගැටලුවක් මතු වෙනවා විශාල. ඒ ගැටලුව මොකක්ද කියලා බලුවොත් දැන් සීසන් 1 වල මෙයාලා ඉදිරිපත් කරපු මියුස් කියන චරිතය නිකම්ම මිනි මරුවෙකු විතරයි. එයාට මෙලෝ පව එකක් නොමැත. හැබැයි අපි කොමික්ස් පැත්තට දිහා තුනොත් මියුස් කියන්නේ ඉතාමත් ඉන්ට්‍රස්ටිං චරිතයක්. එයා මියුටන් කෙනෙක් වගේම එයාට අමුතුම මාදිරි පව එකක් තියෙනවා. ඒ පව එක පවා එයාලා තවමත් කොමික්ස් වලින් 100% පැහැදිලි කරලා නැහැ. ඉතාමත් গুপ্ত කැරක්ටර් එකක් විදියටයි මියුස් කියන චරිත කොමික්ස් වලින් එයාලා පෙන්වා දීලා තිබුණේ. හැබැයි කොහොමරි සීසන් 1 වල ඩෑඩෙවිල් ෂෝ එකේ එයාලා මියුස් කියන චරිතය පෙන්වා දීලා තිබුණේ නිකම්ම නිකන් මිනි මරුවෙකු හැටියටයි. නිකම්ම නිකන් මිනි මරුවෙක් මන්ද මානසික චරිතයක් හැටියටයි. එතකොට නිකම්ම නිකන් මිනි මරු චරිතය දැන් මෙයාගේ පැත්තට ෆීමේල් වර්ෂන් එක බවට පරිවර්තනය වෙනකොට ඉතින් ආ සීසන් 3 වලින් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නිකම්ම නිකන් මිනි මරන ෆීමේල් මියුස් කෙනෙකුයි. එතකොට දැන් මේකත් සමග හයිප් එකක් ඇති කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ඇති වෙලා තියෙනවා. වාගේම දැන් සීසන් 3 වල මෙයා නම් මේන් විලන් හැටියට ප්ලේස් වෙන්නේ. ෆීමේල් මියුස් නම් මේන් විලන් හැටියට ප්ලේස් වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක සාර්ථක choice එකක් නෙමෙයි. ඒත් අපි බලමු ඉදිරියේදී කොහොමද සිදු වෙන්නේ කියලා. කොහොම හරි සීසන් 3 වලට අනිවාර්යයෙන්ම ෆීමේල් මියුස් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක දැනට අපි සිතට ගත යුතුයි. ඉන් පසු මෙල සීසන් 2 වලින් හඳුන්වා දුන්න තවත් මේන් කැරක්ටර් එකක් තමයි අපේ ජෙසිකා ජෝන්ස් කියන චරිතය. කලින් Netflix shows වලින් ඔයාලට මතක ඇති ජෙසිකා ජෝන්ස් කියන කවුද කියලා. ඒතර ජෙසිකා ජෝන්ස් මෙයාලා ඉදිරිපත් කරලා තිබුණාට මේ show එක තුලින් ජෙසිකා ජෝන්ස්ගේ nerfed version එකක් තමයි මෙයාලා හඳුන්වා දීලා තියෙන්නේ. එයාගේ power level එක ඉතාමත් අඩුවෙන් තමයි මෙයාලා පෙන්වා දීලා තියෙන්නේ. ඒකට හේතුවක් ඇටියට මෙයාලා අපිට පවසන්නේ ජෙසිකා ජෝන්ස්ට දරුවෙකු ඉපදිලා තියෙනවා. ඒ දරුවා ඉපදෙනකොට මෙයාගේ බොඩි එකේ යම් කිසි විපර්යාසයක් සිදු වෙලා තියෙනවා. ඒකත් සමග මෙයාට යම් යම් අවස්ථාවලදී ෆුල් පවර් එකට යන්න බෑ. වාගේ පැහැදිලි කිරීමක් කුමක් හෝ හේතුවකට මෙයාලා ලබා දීලා තියෙනවා. ඊට අමතරව දැන් මේ දරුවා ඉපදිලා තියෙන්නේ ලූක් කේජ් සමග මෙයා විවාහ වීමත් සමගයි. වගේම ලූක් කේජ්වත් මෙයාලා පෙන්වනවා අවසානයේදී. ලූක් කේජ් එනවා යම් කිසි මිෂන් එකකට ගිහිල්ලා. එතකොට මිෂන් එක මොකක්ද කියන එක දැනට අපි දන්නේ නැහැ. එතකොට ලූක් කේජ් ඊට අමතරව ජෙසිකා ජෝන්ස් දෙදෙනාම සීසන් 3 වල අනිවාර්යයෙන්ම අපිට දැක ගන්න පුළුවන් වෙනවා කියන එක තමයි දැන් මේකෙන් මෙයාලා ඉංග්‍රීසි කැරක්ටර් ප්ලේස් කරලා තියෙන්නේ. එතකොට දැන් ජෙසිකා ජෝන්ස් කියන කැරක්ටර් එක නර්ෆ් කරා වගේම තමයි අපේ ෆීමේල් වයිට් ටයිගර් කැරක්ටර් එකත් මෙයාලා ෆුල් ඔන් නර්ෆ් කරලා තියෙන්නේ. දැන් මුලින්ම අපි ගත්තොත් සීසන් 1 වලින් මෙයාලා හෙක්ටර් අයාලා කියන ඔරිජිනල් වයිට් ටයිගර් පෙන්වනවා ෆුල් ඔන් යුනිෆෝම් එකත් සමග. හැබැයි කොහොමරි එයාව ඝාතනයට ලක් වෙනවා සීසන් 1 වලදී. ඒකත් මුල හරියේදීම ඊට පස්සෙ ෆීමේල් වයිට් ටයිගර් මෙයාලා
ඉඟි කරලා සීසන් 2 වලින් මෙයා බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා සීසන් 2 වලින් ඉදිරිපත් කරාට වයිට් ටයිගර් හැටියට මේ තනත්තිය මෙලෝ දෙයක් කරන්නේ නැත සීසන් 2 පැත්තට අපි එනකොට දැන් වයිට් ටයිගර් කියන ඒ කැරක්ටර් එකට තියෙනවා මෙයාකට පෙන්ඩන්ට් එකක් මේ පෙන්ඩන්ට් එකෙන් මෙයාට ගන්න පුළුවන් විශාල සමන් කරන්න පුළුවන් විශාල මාෂල් ආර්ට් සමන මැජිකල් පව එකක් හැබැයි කොහමද මේ මැජිකල් පවර්ස් මෙලෝ දෙයක් නැති නර්ෆ් වයිට් ටයිගර් වර්ෂන් එක තමයි මෙයාලා පෙන්වා දීලා තියෙන්නේ ඒතකොට ඉතින් මට හිතා ගන්න බැරි ඇයි මෙයාලා සෑම සියලුම කැරක්ටර් එකක්ම නර්ෆ් කරලා මේ විදිහට පෙන්වන්නේ කියලා කෙසේ වෙතත් ඒතකොට වයිට් ටයිගර් ජෙසිකා ජෝන්ස් ලූක් කේජ් වගේ කැරක්ටර් සීසන් 3 වල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක අපි සිතර ගත යුතුයි. ඊළඟට අපි වාර්තා කරන්නේ කිංග්පින් එමන් නැතිනම් විල්සන් ෆිස්ක් කියන චරිතයේ එන්ඩින් එක පැත්තටයි. දැන් විල්සන් ෆිස්ක්ගේ මේයර් පදවිය නගරාධිපති පදවිය සම්පූර්ණයෙන්ම නොමැත වාගේම ඇමරිකානු රාජ්‍ය විසින් නිව්යෝක් නගරයෙන් විල්සන් ෆිස්ක්ව පිටු වහල් කරනවා. කරුණාකර නිව්යෝක් වලින් පිටත් වෙලා එළියට යන්නයි කියන නීතිය ප්ලේස් කරනවා. එතකොට මෙයා ගිහිල්ලා තියෙන පැහැදිලිවම බීච් එකක් අයිනකටයි කියන එකයි මෙයාලා අපිට පෙන්වා දෙන්නේ. සාමාන්‍ය නිව්යෝක් කියන නගරය බීචස් වලට ප්‍රසිද්ධ නැහැ. කැලිෆෝනියන් කෝස්ට් එකේ ඉතාමත් ප්‍රසිද්ධ බීචස් වලට. එතකොට නිව්යෝක් කියන නගරයේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ සයිඩ් එක තමයි කැලිෆෝනියා කියන වෙස්ට් කෝස්ට් කියන සයිඩ් එක. එතකොට මෙයා සමහරකට ගිහිල්ලා තියෙන්නේ වෙස්ට් කෝස්ට් සයිඩ් එකට වීමට පුළුවන්. වගේම මෑත කාලිනව ආපු වොන්ඩර් මෑන් කියන ෂෝ එක ප්ලේස් වෙලා තිබුණේ වෙස්ට් කෝස්ට් කියන ප්ලේස් එකේ. එතකොට වෙස්ට් කෝස්ට් ඇවෙන්ජර්ස් ලාගේ ෂවුට් අවුට් එකක් මෙයාලා දෙන්න උත්සාහ කරනවාද වගේ ෆීල් එකකුත් මට ඇති වුණා. කෙසේ වෙතත් කිංග්පින්ගේ අනාගතය ගැන මෙයාලා මෙලෝ දෙයක් කියලා නැති වුණාට වින්සන් ඩිනෝෆ්‍රියෝ කියන කිංග්පින්ව පෝට්‍රේ කරන නළුවා මෙයාකට ට්වීට් පෝස්ට් එකක් දාලා තිබුණා. එහෙම නැත්නම් එක්ස් පෝස්ට් එකක් දාලා තිබුණා. Thanks for watching the second season of Daredevil Born Again. We love our fans and we aim to deliver a wonderfully badass third season කියලා. Wonderfully badass third season එකකින් අනිවාර්යයෙන්ම කිංග්පින්ව බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක තමයි එතනින් එයා පිළිඹු කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ඔයාලා මතකද දැන් මුලින්ම මම පැහැදිලි කරපු ගුප්ත සිදුවීම මෙෆිස්ටෝ සම්බන්ධ සිදුවීම. ඒතර ඒකත් සමග මට ඇති වෙන ෆීල් එක තමයි සමහරක් විට කිංග්පින් සීසන් 3 වල මෙෆිස්ටෝ සමග ඩීල් එකකට ඇවිල්ලා කරුණාකර මගේ වයිෆ් නැවත වරක් පණ පිටින් ලබා දෙන්න කියන ඩීල් එක ප්ලේස් කරයිද කොන්ට්‍රැක්ට් එක සයින් කරයිද ඒකට ඉංගියක් ඇටියට දෙයාලා ඒ ඩ්‍රීම් සීක්වන්ස් එක සීන වැඩසටහන ප්ලේස් කරලා තිබුණේ වාගස්ථානයකටත් මම ගිහිල්ලා දෙනවා. කෙසේද කිංග්පින් ඉන්න ඕන බීච් එකක් අයිනේ ඔයාලගේ මතයන් මොනවද කිංග්පින් සම්බන්ධයෙන් කියන එක කමෙන්ට්ස් වලින් දාගෙන යාමට පුළුවන්. ඉන් පසු අපි අවසාන වශයෙන් වාර්තා කරන්නේ ෂෝ එකේ මේන්ම චරිතය වෙන ඩෙයාර්ඩෙවිල් කියන කැරක්ටර් එක පැත්තටයි. ඩෙයාර්ඩෙවිල් මේ පොයින්ට් එක වෙනකොට සිරගත වෙලා ඉන්නේ ඉතාමත් දුක්බරයි. අපේ මේ සිරගත වෙන වැඩසටහනට පෙර ඩෙයාර්ඩෙවිල් කැරක්ටර් රිවීල් එකක් කරනවා මුළු ලෝකයටම. එයා තමයි ඩෙයාර්ඩෙවිල් කියලා. සාමාන්‍යයෙන් අපේ අයන් මෑන්ගේ කැරක්ටර් රිවීල් එකට ඉතාමත් සමාන විදියට මෙයාලා ඒ රිවීල් එක ප්ලේස් කරලා තිබුණේ. ඔයාලා මතකද I am Iron Man කියන මොමන්ට් එක අයිකොනික් මොමන්ට් එකක් MCU ස්ටාර්ට් එකේ සිදු වෙච්ච. ඒතර ඒ ආකාරම කැරක්ටර් රිවීල් එකක් කරනවා ඩෙයාර්ඩෙවිල් himself මේ ෂෝ එකේ සීසන් 2 වල. එතකොට මේ කැරක්ටර් රිවීල් එක කොයි ආකාරයේ බලපෑමක් ඇති කරයිද අනාගතයට කියන එක ඉතාමත් කන්ෆියුසින්. මොකද කියනවා නම් ඉදිරියේදී Doomsday Secret Wars වගේ මූවිස් වලින් පසුව මල්ටිවර්සල් රීසෙට් එකක් සිදු වෙනවා. එතකොට රීසෙට් එක සිදු වෙනකොට මේ කැරක්ටර් රිවීල් එකට බලපෑමක් ඇති වෙයිද නැද්ද කියන එක මම දැනට දන්නේ නැත. කෙසේ වෙතත් දැන් මෙතනදී ඉල්ලොජිකල් දෙයක් තමයි මෙයාලා පෙන්වා දීලා තියෙන මෙලෝ ලොජික් යන්නදී දෙයක් තමයි මෙයාලා පෙන්වා දීලා තියෙන්නේ ඩෙයාර්ඩෙවිල්ව සිරගත කරලා. දැන් විල්සන් ෆිස්ක් කියන පුද්ගලයා දැවන්ත මිනි රසක් මරනවා විශාල අපරාධයන් රසක් කරනවා. ඒ අපරාධයන් ටික ලෝකෙට පෙන්වන්නේ ඩෙයාර්ඩෙවිල් කියන චරිතයයි. එතකොට අපරාධ කරපු පුද්ගලයා බීච් එකක ෆන් එකේ නිදැල්ලේ ඉන්නකොට ඒ අපරාධයන් එළියට පෙන්වපු ඩෙයාර්ඩෙවිල්ව සිරගත කිරීම මෙලෝ ලොජික් එක නැති ස්ථානයක් ඇරෙට මම දකින්නේ. එතකොට මේ ලොජිකල් නැති චොයිස් එක මෙයාලා අරගෙන තියෙන්නේ සමහරක් විට ඩෙයාර්ඩෙවිල්ව ස්පයිඩර්මෑන් සමග සම්බන්ධ කිරීමට දීමට පුළුවන් කියන ස්ථානයටයි මම ගිහිල්ලා තියෙන්නේ. මොකද කියනවා නම් අපිට ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ප්‍රථම ට්‍රේලර් එකෙන් දැක් ගන්න පුළුවන් වෙනවා. ස්පයිඩර්මෑන් සහ දී හෑන්ඩ් කියන ඕගනයිසේෂන් එක යම් කිසි සිරගයක් වාගේ ස්ථානයක ෆයිට් කරන අවස්ථාවක්. එතකොට ඒ සිරගේ වගේ ස්ථානයට ඇක්සිඩන්ටලි ස්පයිඩර්මෑන් ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන් ඒ ෆයිට් එක කිරීමට. එහෙම නැත්නම් ඉන්ටෙන්ෂනලි සිතා මතාම එතනට ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්.
එතකොට ෆයිට් එක සිදුවන අවස්ථාවේදී සිරගත වෙලා ඉන්න ඩෙයාඩෙවිල් එලියට එනවා වෙන්න පුළුවන්. වාගේම පනිෂත් ඉන්න එකේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ කියන මූවි එක තුල ඩෙයාඩෙවිල් පනිෂර් ස්පයිඩර්මෑන් හල්ක් සමග එකට එකතු වෙලා හීරෝයික් ෆයිට් එකක් කරනවා වෙන්න පුළුවන්. එතකොට එතනදී රිලීස් වෙන ඩෙයාඩෙවිල් නැවත වතාවක් සංගවිලා ඉඳලා සීසන් 3 වලදී යම් කිසි වැඩසටහනක් කරනවාද වාගේ ෆීල් එකකට තමයි දැනට මම ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉතින් ඔය ටික තමයි මම දැක්කේ ප්‍රධාන ඩීටේල්ස් වලට සීසන් 2 වල. ඉතින් ඔයාලා සීසන් 2 බලුවාද? ඔයාලා මීට වැඩි ඩීටේල්ස් දුරුවාද? ඒ සම්සුදුදාම ඔයාලා කමෙන්ට්ස් වලින් කියාගෙන යෑමට පුළුවන්. රයිට් එමන තවත් හොඳ වීඩියෝකින් ළඟදීම අපි හමු වෙමු.